දුම්බර පුවක් පිටිය නිම්නයෙන් ශ්‍රී ලංකාවට ආවේනික නවතම මීයන් විශේෂයක්. මේ ජගත් කනහැර ආරච්චි තමයි අද වාර්තා කරන්නේ. මේ අපූර්ව වාර්තාව අද දෙවෙනි පුවත්පතේ මුල් පිටුවටම ජගත් කනහැර ආරච්චි අරන් එනවා. ඒ අනුව ජගත් කියන විදිහට දුම්බර ලෝක උරුම වනාන්තර සීමාවේ මාතලේ දිස්ත්‍රික්කයේ ලක්ගල උඩුසිය පත්තුවට අයත් පුවක් පිටියේ නිම්නයෙන් ශ්‍රී ලංකාවට ආවේනික නවතම සීරපායි මීයන් විශේෂයක් වාර්තා කරන්නට පර්යේෂකයන් මේ වෙනකොට සමත් වෙලා තිබෙනවා. මේ නව මේ විශේෂය ඇති සුවිශේෂත්වය ලෙස පර්යේෂකයන් දක්වා ඇත්තේ ස්පයිනි මවුස් ලෙස හඳුන්වන මේ විශේෂයට මේ සත්වයාගේ පිටේ පවතින තද කටු වැනි ලෝම තිබීම නිසා තමයි මෙයා විශේෂ වෙන්නේ. මේ මී ආයත් ගණේ මීයන් බහුතරයක් ඉන්නේ වියලි කලාපයේ. හැබැයි එයාලා වියලි කලාපයට සීමා වෙලා තිබුණත් මේ විශේෂය තෙත් කලාපීය කඳුකර වනාන්තරයකින් හමු වීම සුවිශේෂී බව තමයි පර්යේෂකයෝ පවසන්නේ. ඒ අනුව ජගත් කනහැර ආරච්චි කියන වාර්තාව අපි මේ තෝරාගත්තේ.